right ළමයි මෙහෙමයි දැන් මම ළමයි අද ඉන්නේ කිව්වා අද මම පන්තියේ නැත්තම් අද අපි කරන්නේ සාමාන්‍ය පෙළ ගණිතය පැහැදිලිද සාමාන්‍ය පෙළ ගණිතය right දැන් මෙතන ඉන්නවා සිසුන් 9 වසර 10 වසර 11 වසර පැහැදිලි මෙතන ඉන්නවා 9 වසරේ ළමයි ඉන්නවා 10 වසරේ ළමයි ඉන්නවා 11 වසරේ ළමයි ඉන්නවා පැහැදිලිද ඔයාලා right 9 වසරේ වුණත් 10 වසරේ වුණත් 11 වසරේ වුණත් ඔයාලා විභාග කරනවානේ සාමාන්‍ය පෙළ විභාගය කියනවානේ පැහැදිලිද ළමයි සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ 10 වසර ගණිතේවත් නෙමෙයි 11 වසර ගණිතේවත් නෙමෙයි 9 වසර ගණිතේවත් නෙමෙයි පැහැදිලිද දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් ළමයි ඔයාලගේ ගුරුවරු හරිද ඉස්කෝලේ හරි නැත්නම් ටියුෂන් ක්ලාස් එකේ හරි ගුරුවරු මේ 10 වසරේ තියෙන සිලබස් එක උගන්වගෙන යනවා 11 සිලබස් එක උගන්වගෙන කමන්නේ හොඳයි රයිට් නමුත් ළමයි සාමාන්‍ය පෙළට ඉන්නේ මෙන්න මේ තුනෙන්ම පැහැදිලිද 9 වසර මූලික සංකල්ප වලින් එන මූලිකම සංකල්ප හරිද 10 වසර පාඩම් වලින් එනවා 11 වසර පාඩම් වලින් එනවා රයිට් එතකොට ළමයි මම අද පටන් ගන්න පාඩම නැත්තම් පන්තිය මේ 9 වසර 10 වසර ඔක්කොටම කරන්නේ සාමාන්‍ය පෙළ ගණිතය ටාගට් කරලා රයිට් දැන් මෙතන ඉන්නවා 11 වසර ළමයි හරි 11 වසර ළමයින්ට ඒ කියන්නේ මේ සැරේ විභාගයේ දෙන ළමයින්ට මම දැන් සාමාන්‍ය මම පන්තිය කරන්නේ සිකුරාදානේ රයිට් කියන්නේ සාමාන්‍ය පෙළ ගණිත පන්තිය මම කරන්නේ සිකුරාදා හරි නමුත් 11 වසර ළමයින්ට මම තව ක්ලාසස් ටිකක් දාලා එයාලව ටිකක් ඉක්මනින් ඇදගෙන ගිහිල්ලා සාමාන්‍ය හොඳ ලකුණකට එයාලව හදනවා ඉතිරි මාස 4 ඇතුළත. දැන් මේ මාසෙත් එක්ක යාළුවනේ තව මාස 5යි. හරි. ඒ වගේම ළමයි මම අද පටන් ගන්නවා ඔයාලට 10 වසර පාඩමේ එන පරිමිතිය. right? ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ගණිතය කියන්නේ පේපර් එකට එන නැත්තම් O level paper එකට එන මුල ඉඳන් සියලුම දේවල් ටිකම උගන්වනවා. right? ඒ වගේම දැන් මෙතන ඉන්නකොට 9 වසර ළමයි. 9 වසර ළමයිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මම 9 වසරේ මම 10 වසරේ නෙමෙයිනේ. හරි? ඒ වගේ ප්‍රශ්න 10ක් එන්න පුළුවන්. right? ළමයි ඔයාලා 9 වසරේ වුණත් හොඳට මතක තියාගන්න තව මාස 5කින් හරි? තව මාස 5කින් ඔයාලා 10 වසරේ. right? තව මාස 5යි. පැහැදිලිද? දැන් යන්නේ ජූලිනේ හරි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඊළඟට පයින්නවා ඊළඟ අවුරුද්දට හරි එතකොට ළමයි මෙතන ඉන්න 9 වසර ළමයි අනිවාර්යෙන් අද පාඩම හොඳට අහගන්න හේතුව තමයි ළමයි ඔයාලා 10 වසරට ගියාට පස්සේ මම මේ කරන පාඩම් ටිකට නිකන් මෙහෙමයි දැන් මෙහෙමයි ඇත්තට අත්ත කතාව 9 වසරේ ළමයි ඇවිල්ලා මගේ පන්තියට සම්බන්ධ වෙද්දී නෝට්ස් ලියන්න ඕනෙත් නැහැ ලියනවා නම් හොඳයි පැහැදිලිද කියන්නේ මම දෙනවා මෙන්න මේ ගණන් ටික හදලා මෙන්න මේක කරන්න කියලා දෙනවා right හැබැයි 9 වසරේ ළමයි නෝට්ස් ලිව්වේ නැතත් කමක් නැහැ නිකන් වීඩියෝ එක දිහා බලාගෙන ඉන්න. ඒ කියන්නේ මම උගන්වන කරුණු දිහා බලාගෙන ඉන්න. පැහැදිලිද? හේතුව ළමයි ඔයාලා අද මේ ටික පොඩ ඔළුවට දාගත්තාම 10 වසරට නැත්නම් තව මාස 5ක් ගිහිල්ලා මේ 10 වසර උගන්වන සියලු විෂය කරුණු ටික ඔළුවට වැටෙද්දී ඒ ටික හරිම ඊසි. පැහැදිලිද? හරිම ලේසි. හරි? ඒ හින්දා ළමයි 10 වසර මම අද පටන් ගන්නවා පරිමිතිය පාඩමේ ඉඳන් සුපිරියට මම ගණන් ටික කියලා දෙනවා. ඒ බිංදුවේ ඉඳන් උගන්වනවා. ඒ ප්ලස් එකක් right? ඒ කියන්නේ ඒ ප්ලස් එකක් දක්වා උගන්වනවා. ඔයාලට තියෙන ළමයි ලස්සනට අහගෙන ඉන්න 9 වසරයි ළමයි ලිව්වේ නැතත් කමන්නේ නිකන් අහගෙන ඉන්න. ඒ වගේම 11 වසරේ ළමයින්ට වෙනම ක්ලාසස් ටිකක් ඉස්සරහට පටන් ගන්නවා 9 වසරේ ළමයින්ට දැන් තව මාස කීපයකින් එනවනේ ඊළඟ ටර්ම් ටෙස්ට් එක right ඒ හින්දා 9 වසර ළමයින්ට තව 9 වසරට ටාගට් කරලා වෙනම ක්ලාස් එකක් යනවා ඉදිරියේදී. ඉදිරියෙන් තව සතියකින් විතර
එකමාරකම පටන් ගන්නවා. හරි. නමුත් 9 වසර ළමයිනුත් මේ සාමාන්‍ය පෙළ ගණිතය උගන්වන නැත්නම් සිකුරාදා ක්ලාස් එකට අනිවාර්යෙන් ජොයින් වෙන්න. right. හරි. ළමයි ඔතනින් එහාට මම වැඩි කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපි යමු පාඩමට. පොතේ ලියා ගන්න ළමයි සාමාන්‍ය පෙළ ගණිතය. හරි. පොතේ ලියා ගන්න ළමයි සාමාන්‍ය පෙළ ගණිතය. පොතේ ලියා ගන්න සාමාන්‍ය පෙළ ගණිතය. මේ පාඩම් ටික හොඳට 9 වසර සෙට් එක ගොඩ දා ගන්න ඕනේ. හරි. මොකද ඕගොල්ලෝ තම මාස භාගේ ඔයාලා මේ පාඩම් වලට බහිද්දී ආයේ සුපීරියර් මේ ටික ගණන් ටික වැටලා උන් ටික හැදිලා තියෙන්නේ. right. ඒ වගේම 10 වසර සෙට් එකක් දැන් මම කියන්නේ දැන් මුලින් ඉඳන් පටන් ගන්නවා මේක ඇත්ත. නමුත් බිංදු ඉඳන් කියලා දෙනවා. හරි. බිංදු ඉඳන් කියලා දෙනවා. එතකොට සුපීරියර් වැඩ ටික කරන්න තියෙන්නේ මේ ටික ගොඩ දාගන්න පුළුවන්. හරි. 11 වසර ළමයින්ට දැන් පරිමිතිය විතරක් කරලා මම නිකන් ඉන්නේ තව තව ඉස්සරහට රාසස් දාලා ගොඩ දාලා දෙනවා. හරි. right. සාමාන්‍ය පෙළ ගණිතය. හරි. දාගන්න ළමයි ඊළඟ මාතෘකාව පරිමිතිය. හරි. පරිමිතිය. පරිමිතිය. right. ඒ වගේම ළමයි අද පාඩම මොන සාමාන්‍යයෙන් පැයක් විතර කරන්නේ. එහෙනම් හොඳට අහගෙන ඉන්න. හරි. අද පාඩම සාමාන්‍ය කියන්නේ මේ මාසේ සාමාන්‍යයෙන් මම පැයක් විතර තමයි මේ මාසේ කියන්නේ ඉදිරි තව සති දෙකක් විතර යනකම් පැයක් පොඩ කරගෙන යනවා. ඊට පස්සේ ටිකේ ඒ කියන්නේ ඔයාලව කඩනවා. 9 වසර වෙනමයි 10 වසර වෙනමයි 11 වසර වෙනමයි කඩනවා. ඒ අතරේ මම මේ සිකුරාදා කරන සාමාන්‍ය පෙළ ගණිතේට 9 සෙට් එකයි 10 සෙට් එකයි 11 සෙට් එක ඔක්කොම බහලා මේ ටික කොට දා ගන්න ඕනේ. හරි. කඩලත් වෙන වෙනම උගන්වන මේ කියන්නේ විෂය නිර්දේශ වෙන වෙනම උගන්වනවා ටර්ම් ටෙස්ට් එකට. right. පැහැදිලිද? හරි. ඒ වගේම සාමාන්‍ය පෙළ ගණිතය ෆ්‍රයිඩේ නැත්නම් අද සිකුරාදා දවස්වල උගන්වනවා. ඒ ටිකට 9 සෙට් එකයි 10 සෙට් එකයි ඔක්කොම බහලා මෙතන ගොඩ දාගන්න ඕනේ. right. සාමාන්‍ය පෙළ ගණිතය. ළමයි මේක මෙන්න මේව කතාවක් තියෙනවා. හරි. මට කොහමද අත උස්සන්න නැත්නම් රේස් හෑන්ඩ් කරන්න අනුරාධපුරේ ගියපු අය. අනුරාධපුරේ ගිහිල්ලා තියෙන රේස් හෑන්ඩ් කරන්න. කො ඉක්මනින්. හරි. right. හරි. ඔයාලගේ ඊළඟ මම කියන දේ පැහැදිලිද? ඔයාලගේ ගෙදර ඉඳන් ළමයි ඔයාලගේ ගෙදර ඉඳන් අනුරාධපුර ටවුන් එකට තියෙන දුර. ඔයාලගේ ගෙදර ඉඳන් අනුරාධපුර ටවුන් එකට තියෙන දුර ටක් ගාලා මට දාන්න chat එකට. හරි. දැන් ප්‍රශ්නයක් එනවා කොහොමද හොයන්නේ? හරිද? දැන් ෆෝන් එකක් සාමාන්‍යයෙන් මේ විදිහට ඔයාලා යූස් කරනවානේ. හරිද? ටක් ගාලා Google location on කරලා බලන්න. ඔයාලගේ ගෙදර ඉඳන් අනුරාධපුරයට තියෙන දුර. ඉක්මනින් දාන්න. ටක් ගාලා හොයන්න. ඔයාලගේ ගෙදර ඉඳන් දැන් මට කියනවා කිලෝමීටර ගන්න. හරි? මෙන්න මේ සර් කිලෝමීටර 150යි. right. ඔන්න ඔය විදිහට මට දුර කිව්වහම ඒක ඔයාලගේ ගෙදර කොහෙද කියලා මට අවශ්‍ය නැහැ. ඒ ටික අවශ්‍ය නැහැ. හරි. පුද්ගලික දේවල් අවශ්‍ය නැහැ. මට ඕනේ දුර. ඔයාලගේ ගෙදර ඉඳන් තමයි අනුරාධපුර ටවුන් එකට. right. දුර. ඉක්මනින් දාන්න. කො කාගේ හරි අම්මගේ තාත්තගේ හරි කවන්න ෆෝන් එක ටක් ගාලා ඉල්ල ගන්න නැත්නම් ආවේ ඉන්න ෆෝන් එකෙන් හරි කවන්න Google location on කරලා අර කියන කොච්චර දුරයිද. right. තුලන කියලා තියෙනවා කිලෝමීටර 192යිලු. right. good. very good. right. okay. මිතුජ කිලෝමීටර 360යි අප්පලදී. අට දුරයිනේ. right. කො අනිත් සෙට් එක කො බහනේ ලොකේෂන් ඔන් කරලා හොයන්න දන්නේ නැද්ද? Google location වලින් ඔයාලගේ ගෙදර ඉඳන් අනුරාධපුරේ දුර. ශෙහාරා කිලෝමීටර 330යි. good. කාවින්ද කලින්දු 105යි. good. very good. කො
අයියෝ ඕම නම් බෑ හරි right ළමයි තව දෙයක් තමයි හොඳට අහගන්න සාමාන්‍ය ළමයි දැන් ලංකාවේ සිස්ටම් එකේ ළමයි ඔයාලව පල් කරනවා හරි කියනවා අධ්‍යාපන සිස්ටම් එක ඔයාලව පල් කරනවා හේතුව ළමයි සාමාන්‍ය හිතන්න දැන් අපි ඉන්නවා කියලා අවුරුදු 19 ළමයි හරිද අවුරුදු අවුරුදු මේ සාමාන්‍ය 9 වසර ළමයෙක් ඉන්නවා කියලා හරිද සාමාන්‍ය ළමයි ඒ ලංකාවේ වෙන රටවල් වල අපි තුමු එක්සෑම් එකක් තියනවා ඕ ලෙවල් කියලා රයිට් 9 වසර ළමයින්ට මේකට ෆේස් කරන්න පුළුවන් 10 වසරකට පුළුවන් 8 වසර ළමයෙක් ඉන්නවා නම් පොර ටැලන්ට් එකක් නා පොරට වැඩේ දාගන්න කෙනෙක් පොර කියන්නේ ළමයාට වැඩේ කරගන්න පුළුවන් ළමයි ඕ ලෙවල් යන්න පුළුවන් පැහැදිලිද හරි ඒ වගේ කාලය ඉතාම ඉක්මනින් වැඩේ කොට දාගෙන ඒගොල්ලෝ ජීවිතේ ඉස්සරහට යනවා මම මේ නිකන් දැනුවත් භාවයට ඉන්නේ ඔයාලට right කොහොමද දිනෙත්‍රා 200යිලු රිද්ම 213යි නදින 145 right okay හරි ළමයි මට කතාව පටන් ගන්න මම මෙතනින් මෙන්න මෙහෙම හරි ළමයි දැන් මම මේ හිතන්න ළමයි මේ හිතන්න මේ තියෙන්නේ ඔයාලගේ ගෙදර ඉඳන් right මේක පාරක් වගේ නෙමෙයි හරි මේ තියෙන ළමයි ඔයාලගේ ගෙදර ඉඳන් පාර කියලා දැන් මේ තියෙන ඔයාලගේ ගෙදර right මේ තියෙන්නේ අනුරාධපුර right හරි කොලයක් ගන්න කොලේකුයි කොලයක් ගන්න පොතේ ලියන්න එපා කොලයක් ගන්න පසින්දුඩ කිලෝමීටර් 383යිලු නදිනට 145 good very good right ළමයි දැන් මේ තියෙන පාර හරි මේ තියෙන පාර right මේ තියෙන ළමයි පාර මේ තියෙන අනුරාධපුර හරි දැන් මෙතන ඉන්න අය ඔයාලා කිව්වා ආචාර්යදිට 123 right හරි තමයි ඔයාලා කිව්වා ඔයාලගේ ගෙදර ඉඳන් පැහැදිලි ළමයි ඔයාලගේ ගෙදර ඉඳන් අනුරාධපුරයට දුර හරි ඒ කියන ළමයි දැන් ඔයාලා ළමයි අනුරාධපුරයට එනවා කියන්නේ කෙලින් යන්න බෑ හරි දැන් හිතන්න එපා සර් ඔහොම නයි යන්න බෑ සර් මෙහෙම ගිහිල්ලා සර් වංගුත් හැරලා තමයි යන්න තියෙන්නේ කියලා ඒක ඇත්ත ඔයගොල්ලෝ ඒක ඇත්තට හිතන්න එපා හරිද අපි නිකන් හිතමු මේ තමයි අනුරාධපුර මේ තමයි ගෙදර හිතමු right එතකොට ළමයි ඔයාලා මේ පාර දිගේ දිගටම එහෙම යන්න ඕනේ හරි කියන්නේ එක දණකින් ළමයි ඔයාලා පටන් ගත්තාම මේ ගෙදර නම් අපි හිතමු යන්නේ මොකක් හරි වාහනයක කියලා. හරි. මෙහෙම යන්න ඕනේ. හරිද? එක තැනකින් පටන් ගත්තා මෙහෙම ගියා. alright? එතකොට මේ පාර. හරිද? එක තැනකින් පටන් අරන් යන්න ඕනේ. පැහැදිලිද? හරි. මෙන්න මේක දාගන්න ළමයි කොලේ දාගන්න මේක. කොලේ මේක දාගන්න. හරි පොතේ දාගන්න එපා කොලේ දාගන්න. right. දැන් ළමයි මේක පාර තමයි. හරි? හරි මුලින්ම ඔයාලා දාගන්න ඕන. ඔයාලා දාගන්න මුලින්ම. ඉක්මනින් දාගන්න. කොහමද එළි ඉවරයි තුස්සන්? කොලේ දාගෙන ඉවරයි තුස්සන්? කො? good. හරි. ළමයි මම දැන් මෙන්න මේක දඟුණා. හරිද? හැබැයි ළමයි අපි දන්නවා පාර දිගේ අනුරාධපුර ටවුන් එකට. ඒ කියන්නේ කොහේ හරි මේ ගම් අනුරාධපුර මම හිතන්නේ ඔයාලා ගිහිල්ලා ඇති. හරි. කවදාද ගිහිල්ලා ඇති නැත්නම් හතරකම හරි ගිහිල්ලා ඇතිනේ. හරි. මෙන්න මේ දුර යන්න ළමයි මේ දිගේ මේම යන්න ඕනේ. right?
ඕකේ හරිද හොඳට බලන්න මේ කියන්නේ ළමයි මෙතනින් පටන් ගත්තා එහෙම යන්න නැතුව ළමයි ඔයාලා මෙතෙන්ට ගිහිල්ලා ආයෙ උඩින් තනලා එහෙම යන්න බෑ හරිද එක තැනකින් පටන් ගත්තාම දිගටම යන්න ඕනේ right ළමයි ඔන්න දැන් වැදගත් තැනකට එනවා ඒ තමයි මේක පාර හරි මේ පාර හරි කොහොමද අනුරාධපුරේට ෂෝට් කට්ස් වලින් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අනුරාධපුර මේන් රෝඩ් යන්න පුළුවන්. ඊට අමතරව ෂෝට් කට්ස් පාවිච්චි කරලා ඒ කියන්නේ එහෙම වෙන චූටි චූටි පාරවල් වලින් ගිහිල්ලා යන්න පුළුවන්. කොහොමද අනුරාධපුර වෙන්න පුළුවන් කතරගම වෙන්න පුළුවන් කොහේ හරි. එතකොට හරි. නිකන් ඔයාලා නිතරම තමයි ඔයාලගේ දෙමව්පියෝ හරි ගිහිල්ලා තියෙන්නේ. හරි. right. හරි. ඒ වගේ ළමයි මම මේ පාර පොඩ්ඩක් නමනවා. හරිද? පාර නමනවා. right. ඔන්න බලන්න පාර නමනවා. හරි. පාර ළමයි මෙහෙම තියෙන දැන් මේක right මේක තව වෙන පෑනකින් ලියන්නම්කෝ. ඔන්න නවල් පේනවා කියලා. මේක ළමයි ඔන්න දැන් මෙතනින් නැමුවා. පැහැදිලිද? මේ පාර තමයි මේක මෙහෙම නැමුවා. right? ඊළඟ ළමයි මම මේ කොටසත් මේ පැත්තට නමනවා. හරි? මේ කොටස මෙහෙම නමනවා. right? ඔන්න නැමුවා. හරිද? මේක මෙහෙම නැමුවා, මේ කොටස මෙහෙම නැමුවා. ඊළඟ ළමයි මේ කොටස මේ පැත්තට නමනවා. මේ කොටස මෙහෙම නැමුවා. right? දැන් ළමයි මේකේ මේ පාරේ තව මෙතන ඔයාලගේ ගෙදර ඉඳන් ළමයි අනුරාධපුරයට දුර. ඔයාලගේ ගෙදර ඉඳන් අනුරාධපුරයට දුර අපි හිතමු නිකන් කිලෝමීටර් 200යි කියලා. හරිද? ඔයාලගේ ගෙදර ඉඳන් ළමයි අනුරාධපුරයට දුර කිලෝමීටර් 200යි. right? එහෙනම් ළමයි මට කියන්න ඔන්න දැන් රූපයක් මොකක් හරි ඉරි කැලේ හතරක් තියෙනවා. right? මේ ඉරි කැලේ හතර ළමයි මෙතනින් පටන් අරන් මෙන්න මෙතනින් පටන් අරන් මෙහෙම ගිහිලා මෙහෙම ඇවිල්ලා මෙතෙන්ටම ආයි එන්න දුර කීයද? දුර ටංගා දාන chat එකට මෙතනින් පටන් අරන් මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහලා මෙහෙම එන්න දුර කීයද? ටංගා දාන chat එකට කො මාත් එක්ක ඇක්ටිව් එකේ ඉන්න ඕනේ. හරි මාත් එක්ක ක්ලාස් එකේ ඇක්ටිව් එකේ ඉන්න ඕනේ. ළමයි හොඳට බලා ගන්න. හොඳට අහගන්න. රෙකෝඩින් බලන ළමයින්ට කියන්නේ රෙකෝඩින් එක බලන්න පුරුදු වෙන්න එපා. කෙසේ හෝ පන්තියට සහභාගී වෙන්නමයි පුතාලා. හරි තාම ආදරෙන් කරුණාවෙන් ඉල්ලන්නේ. මොකද වැඩේ ගොඩ දා ගන්න ඕනේ. right? right. හරි. ෆස්ට් ඉයර්ට තේරෙලා දෙනවා. very good. හරි. ඒ කියන්නේ ළමයි මේ ඉර තමයි මෙහෙම නමලා නැමුවේ. පැහැදිලිද? හරි. ළමයි දැන් අපි මෙහෙම යන්නේකට ළමයි අපි කියවනේ පාරේ දිග කියලා. පැහැදිලිද? මෙහෙම යන්නේකට ළමයි අපි කියව පාරේ දිග. පාරේ දිග. පැහැදිලිද? ළමයි මම මේ පාර දිග කියන එක පාරේ දැන් හරි කියන ළමයි මම මේක මට එකපාරටම කියනවා දිග කියන එකත් අමතක වුණා ළමයි මට කියවෙනවා right පරිමිතිය කියලා පරිමිතිය right එක මම යන්න හරි no හරි කියන්නේ මේ පාර දිග කියන එක මට සරින් සරේ කියවිලා මට එකපාරට මේ වෙනුවට කියවෙනවා පරිමිතිය කියලා right කොලේ මේ ටිකක් දාගන්න කොලේ දාගන්න මේ ටික හරි දැන් ළමයි මේ කතාවට එන්නේ මෙතන හරි පරිමිතිය කතාවට එන්නේ පාර දිග කියන එකේ හරි දැන් ඔයාලා තමයි ඔයාලගේ ඔළුවට යනවා කොහේ හරි තැනක පරිමිතියක් ඇහුවොත් හරි අපි පාර දිග right හරි පාර දිගක් කියන්නේ එතනින් පටන් ගත්ත මෙතෙන්ට ගියා right okay ඒක එහෙමනම් පරිමිතිය කියන්නේ මොකද්ද එක තැනකින් පටන් ගන්න ඕම ගිහින් ඕම වෙනවා එච්චරයි right එච්චරයි කොබම් තේරුණාද උස්සා right good හරි කතන්දර එච්චරයි හරි මේක මේ පරිමිතිය කියන අමුතු සංකල්ප දාලා එහෙම උගන්වන්න කෙහෙම බලක් නැහැ right පාර දිග දන්නා නම් පාර දිග කියන සැටින් සරේ උච්චාරණය කරලා ඒ වෙනුවට මට කියනවා පරිමිතිය කියලා
ඒ කියන්නේ මෙතනින් පටන් අරන් මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට එන එක. හරි. ගණිතමය සංකල්ප වලින් තමයි අපිට කියන්න පුළුවන් 1 ලක්ෂයකින් පටන්ගෙන ඕම ගියා තව ලක්ෂයකට එනවා කියලා. ඒ ටික මම නෝට් එකේ දෙන්න. හරි. දැනට සරලව කතන්දරේ දාගන්න. හරි. මොකද ළමයි නිකන් බොරුවට ළමයි ගණිත සංකල්ප නිකන් බැරෑරුම් කරලා මම පොර සංකල්පයේ ළමයි හිත වචන බර වචන දාලා දෙන්න පුළුවන් ඒ නෝට් එක වැඩක් නැහැ. පැහැදිලිද? ඔයාට මේ ගණන් ටික ගොඩ දාගන්න බැරි නම් ගණන් ටික හදන්න බැරි නම් වැඩක් නැහැ. මම පොර වුණාට වැඩක් නැහැ. රයිට්? ඒ හින්දා ළමයි සාමාන්‍ය මම උගන්වන්නේ දැන් මේ අතර දහසරනේ. මේ මට හිතන්නේ සාමාන්‍ය 8 අවසර නෙමෙයි 7 අවසර ළමයින්ට තේරෙන විදිහට මම දැන් උගන්වලා තියෙන්නේ. හරි? ඒ විදිහට ඉස්සරහට දුවන්නම ඔයාලා වැඩේ කොට දාගන්න ඕනේ. ඕකේ? හරි. දාගන්න කොලෙම දාගන්න. ඊට පස්සේ අපි පොතේ නෝට් එක ලියමු. හරි? හරි සරලයි හරි. මෙහෙම ගියා මේක පාරිදික. හරි? ඊළඟට මේ පාරම තමයි අපි මෙහෙම කොටස් වලට කැඩේ. ඒක තනියෙන් පටන් ගත්තා මෙතෙන්ට එද්දි මේ දුරයි සමානයි. රයිට්? පාරිදික කියන එක උච්චාරණය කරලා ඒක පාඩම් කියලා පරිමිතිය කියනවා. එච්චර. ඒ කියන්නේ ඒක තනියෙන් පටන් ගත්තා එතෙන්ටම ආවා. දිග. දුර. right. තුනට තේරුණා නේද? good. හරි. ලියලා ඉවර මේක ලියලා ඉවරද? කොහොමද ලියලා ඉවරද උස්සා? good. note දැන් තමයි යන්න පොතට. හරි පොතට යන්න. පොතට ගිහලා මම නෝට් එක දෙනවා. හරි පොතට යන්න. පොතේට ගිහලා දාගන්න. තලයක අඳිනු ලබන හරි දැන් මේ මම මේවා කිව්වට වැඩි හිතන්න එපා. හොඳයි මම දැන් ගණිත කියන්නේ ගණිතයේ තියෙන නෝට් එක සංකල්පය දෙනවා. හරිද? හැබැයි මේකෙන් එච්චර හිතන්න යන්න එපා. කතන්දරෙන් මෙතනින් අයිඩියා ගාව නම් එච්චරයි. රයිට්? නෝට් එක ලියන්න. තලයක අඳිනු ලබන රූපයක් තල රූපයක් වේ. right? තල රූපයක් වේ. ඊළඟට තල රූපයකට අයත් සීමාවේ සම්පූර්ණ වටේ දිග පරිමිතිය ලෙස හඳුන්වනු ලැබේ. right? දැන් ගණිතමය වශයෙන් සංකල්ප දාලා නෝට් එක දෙනවා. මොකද නෝට් එක දෙන්න ඕනේ හින්දා. නැත්තම් ඕච්චර මගේදී හිතන්න එපා. හොඳේ. හරි. මේ තල රූපයක් කියන්නේ මොකද්ද? ඒ ඉතර ගන්න වයික තමයි දුර කියන්නේ වටේ දිග. හරි. මෙහෙම ගියා මේ ටික එකතු කරා කියන්නේ ස්ලයිඩ්. right. වැඩේ ගොඩ. හරි. පරිමිතිය ලෙස හැදින්වේ. right. ඊළඟට දාගන්න ළමයි සාමාන්‍යයෙන් මෙතනින් ගන්න. හරි? තල රූපයක් හරි නෝට් එකේ හරි මේ ටික නෝට් එකේ මේ කතන්දරේ වැඩි හිතන්න එපා දැන්. හරි? හරි මෙන්න මේක නෝට් එකේ දාගන්න. හරි? තල රූපයක්. හරි. තල රූපයක්. right? මේක A, මේක B, මේක C, මේක D. right?
මේක තල රූපයක්. right? right? මේක තල රූපයක්. පැහැදිලිද? තල රූපයක් කියන ළමයි තල එක. හරි? ඒක සරලව කිව්වොත් ඔයාලා පොතේ ලියනවනේ ඒක තලයක්. හරි? ඒකේ මේක අර ගණිතමය සංකල්පය දෙන්න අර එච්චර හිතන්න එපා. මේක මේ ගැන මේකෙන් අයිඩියා ගන්න. හරි? මෙහෙම ගියා කතන්දර ඉච්චරයි. ඔයාලා ලියලා ඉවර අතොස්සන්. alright good. හරි? ඊළඟට දාගන්න මෙතනින් මම මේක පදයෙන් දාන්න. right? දාගන්න තල රූපයේ පරිමිතිය. තල රූපයේ පරිමිතිය. right? පරිමිතිය. මොකද්ද පරිමිතිය? කොහොමද දන්නේ අතුස්සන්? තේරුණායි? මොකද්ද? මොකද්ද? තල රූපයේ පරිමිතිය කියන ළමයි මේ එක තැනකින් පටන් ගත්තාම මේකම තමයි හරි. පාර දිගේ මෙහෙම ගියා නම් පාර අපි එහෙම කොටස් වලට කඩලා එහෙම රවුමක් එහෙම මොකක් හරි රූපයක් හැදුවා නම් පැහැදිලිද? ඒ වගේම තමයි කියන්නේ රූපය හැදුවා නම් එක තැනකින් පටන් ගන්න අපි එතෙන්ට මෙන්නේ. මේකත් එහෙමයි. right? එහෙනම් ළමයි එක තැනකින් පටන් අර මෙහෙම මෙතෙන්ට එන එකේ දිග හරි නැත්නම් දුර තමයි මොකද්ද? පරිමිතිය කියන්නේ. right? දාගන්න තල රූපයේ පරිමිතිය මම පල්ලෙහාට යනවා වලට තේරෙන්න. right? සමානයි a ධන b ධන c ධන d. right? කතන්දරේ කොච්චරයි හරි? ඒක බලනවා. හරි? right. කොහොම ලියලා ඉවරයි අපිට අතුස්සන් බලන්න බලන්න. ලියලා ඉවරද? right good. තල රූපයේ පරිමිතිය කියන්නේ a ධන b ධන c ධන d එච්චරයි. හරි? කතාව උතනින් අහවරයි සරලව කිව්වොත් ළමයි හරි? මම මේකෙන් පෙන්නන්නම්. හරි? පරිමිතිය right? A B C D يعني A B C D මේක එකතු වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ කිලෝමීටර් මේක 200 යන මේ කිලෝමීටර් 50 මේ කිලෝමීටර් 50යි අන්න ඒ වගේ හරි. මේක කිලෝමීටර් 50යි මේක කිලෝමීටර් 50යි මේක කිලෝමීටර් 50යි. හරි? මේක දාගන්න කොලේ. හරි? මේක ආයෙ ඇඳගෙන කොලේ දාගන්න. කොලේ. මේක ආයෙ ඇඳගෙන කොලේ දාගන්න. කො ලියලා ඉවරද? මේක ලියලා ඉවරද? තව ලියන්න ඉක්මනට ලියගන්න. හරි? දැන් ළමයි මූලික අයිඩියා එක මේක. හොඳේ මූලික අයිඩියා එක අනුරාධපුරයට ගියා. ඒ දුර කියන්නේ ඒක අපි මෙහෙම හැරෙව්වා. ආයෙ රූපයක් ඇතුණා. ඒක වටේ දිග තමයි. right? ඕකෙන් අයිඩියා එක ගන්න. හරි? ඕකෙන් අයිඩියා එක ගන්න තියෙන එච්චරයි. right? ඊළඟයි දාගන්න මාතෘකාවක්. පල්ලෙහා මාතෘකාවක් දාගන්න. මාතෘකාවක් නෙමෙයි අතන මේ පොඩි කැලලා. හරි? දාගන්න ඍජු කෝණාශ්‍රයක පරිමිතිය. ඍජු. හරි? එන්න යන්නේ. ඍජු कोणाश्रयक परिमितिय हरि
දැන් මට ඇත්තටම ලස්සන සිංහල වල ලියන්න බෑ. මොකද මගේ සබ්ජෙක්ට් එක සිංහල නෙවෙයි. හරි ඔයාලා ලස්සන ලියාගන්න. හරි. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය. right. මොකක්ද ඍජු කෝණාශ්‍රයක් කියන්නේ? හරිද? right. දැන් මෙතන ඉන්නවනම් රයිට් සයින් කරපේ පොඩ අත් පල්ලෙහාට දාගන්න. රයිට් සයින් කරපුවයි. හරි. මොකක්ද ඍජු කෝණාශ්‍රයක් කියන්නේ? ළමයි එහෙමයි. ළමයි ඍජු කෝණාශ්‍රයක් කියන්නේ හරි සරලයි. හරි. ඍජු කෝණාශ්‍රයක් කියන්නේ අමුතු කතන්දර නැහැ. හරි අමුතු කතන්දර නැහැ. මොකද්ද ඍජු කෝණාශ්‍රයක් කියන්නේ මොනවද මන් දන්නේ. ඍජු කෝණාශ්‍රයක් කියන්නේ මේ වගේ මොකක් හරි රූපයක් දීලා තියෙනවා. හරිද? අපි ඉතින් මේ වගේක් ඇන්දේ. හරි. මේක එහෙම කල්ලා දාලා එහෙම ඇන්ද. හරි. කෑලි වලට එහෙම සෙට් කරලා ඇන්ද. right? ඒ වගේ තමයි මොකක් හරි රූපයක් මොකක් හරි නෙමෙයි ඉතින් රූපයක් දීලා තියෙනවා. ඒක ළමයි මෙතන ලම්බක නම් සරලව මෙතන අංශක 90ක් නම් හරිද? නිකන් මෙතන ඒ වගේ මෙතනත් අංශක 90ක් නම් මෙතනත් අංශක 90ක් නම් right මෙතනත් අංශක 90ක් නම් මේක ඍජු කෝණාශ්‍රයක්. පැහැදිලිද? ළමයි තේරෙන භාෂාවෙන් කිව්වොත් right අඩු රුලක් තියෙනවනේ. කොහමද ඔයාලගේ අඩු රුල අතර ගන්න? ඔයාලගේ අඩු රුල right good හරි right හරි නැත්නම් පෑන් දෙකක් අතර ගන්න. පෑන් දෙකක් මේ වගේ පෑන් දෙකක් අතර ගන්න. අඩු රුල එපා. හරි පෑන් දෙකක් අතර ගන්න. right ළමයි right මේ පෑන් දෙක මෙන්න මේ එක පෑනක් උඩින් මෙන්න මෙයා මෙහෙම තියන්න. හරියටම තේරෙනවද? right දැන් බලන්න ළමයි ඔයාලගේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා. තේරෙනවද? මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා. right මෙහෙම ආවා. ඒ කියන්නේ මෙහෙම කෙලින් ආවා ආයෙ මෙහෙම ගියා. හරි ඒ කියන්නේ සිරස්ව ඇවිල්ලා තිරස්ව ගිහිල්ලා. හරිද? මෙන්න මේ වගේ කෑලි හතරක්. right මේ වගේ කෑල්ලක් තියෙනවා තමයි මෙන්න මෙතන. බලන්න මේ right මෙන්න මෙතන. නේ? පැහැදිලිද? right ඒක අනිත් පැත්තට හරවන්නම මෙන්න මෙහෙම. ඔන්න ඒකක් තියෙනවා. right ඒක අනිත් පැත්තට හරවන්න පුළුවන් මෙන්න right ඒකක් තියෙනවා. right okay එහෙනම් මේක මේ පැත්තට හරවනවා. right okay ඒකක් තියෙනවා. තේරෙනවද? කෙනෙක්ට ඍජු කෝණාශ්‍රයක් කියන්නේ ඍජු කෝණ හතරක එකක් කියලා අයිඩියා එකක් නැත්තම් මෙතන ලම්බකයි මෙතන ලම්බකයි මෙතන ලම්බකයි කියන එක අයිඩියා එකක් නැත්තම් අංශක 90 අංශක 90 අංශක 90 කියන අයිඩියා එකක් ඉන්නේ නැත්තම් ඉතා සරලව ගන්න පුළුවනි. මෙහෙම කරාම සිරස් රේඛාවයි තිරස් රේඛාවයි සිරස් රේඛාව කතන්දරේ උච්චරේ උතනින් අහවර. ඒ වගේ හතරක් තියෙන්න ඕනේ. පැහැදිලිද? කොහොමද තේරුණාද උස්සන්න? right good. හරි. මේක දාගන්න. මේ රූපේ දාගන්න. මේ අංශක 90 කියන එකක් දාගන්න. හරි. දැන් නිකන් just දාගන්න. හරි. වැඩි හිතන්න එපා. දැන් ළමයි කොමන්න දාගන්න. ලියලා ඉවර අතුසන් පොඩ්ඩක් ටක් ගාලා. ලියලා ඉවරම ටක් ගාලා රේස් සයින් කරන්න. හරි මම දන්නේ නැහැ ඔයාලට කොච්චර ටයිම් එකක් කරනවද කියලා. good set එක ඉවරයි. very good. හරි. දැන් ළමයි මේකේ පරිමිතිය ඕනේ. පැහැදිලිද? ළමයි මේක වෙන්න කතාවක් තියෙනවා. තේරෙනවද? ඒ තමයි මේක ඍජු කෝණාශ්‍රයක් නම් සරලව කිව්වොත් right මෙන්න මේ වගේ හරියටම තිරස් සහ සිරස් රේඛා නැත්නම් සිරස් සහ තිරස් රේඛා ඡේදනය වෙන නැත්නම් එකිනෙක හමු වන කොටස් හතරක් තියෙනවා නම්
පැහැදිලිද? මේවා අංශක 99. තේරෙනවද? ළමයි මේකේ දිග මෙන්න මේකේ දිග right මෙයාගේ දිග මෙන්න මේ දිගට සමානයි. පැහැදිලිද? right. දාගන්න මෙන්න මෙහෙම සමාන. හරි. මෙහෙම ඉරක් දාගන්න. හරි. ඒකෙන් කියන්නේ සමානයි. right. ඒ කියන්නේ මේ දිගට මේ දිග සමානයි. දාගන්න. හරි. ඊළඟ ළමයි මේ දිගට මේ දිග සමානයි. හරි. ත්‍රිකෝණාශ්‍රයක. හරි වෙන රූප එනවා ඉස්සරහට. ඒක අපි ඉස්සරහට දාරමු. දැනට බහුවශ්‍ය වෙන ඉස්සරහට එනවා. ඒවා පස්සේ දැනට මේ දෙක මෙයා දාගන්න. හරි. ඔන්න මෙතන ඉදි කැලි තුනක් දැම්මා. ඇයි මේකට මේක සමානයි කියන්නේ. දාගන්න. දාලා ඔන්න දැන් ළමයි අපි දන්නවා මොකක්ද? දැන් මේක පරිමිතිය ඕනේ. right? මේකේ පරිමිතිය. right? මේකේ පරිමිතිය කියන්නේ මොකක්ද ළමයි? දැන් මේකේ පරිමිතිය කියන්නේ එක තැනකින් පටන් අරන් මෙහෙම ගියාම මෙහෙම ගියාම මේක. right? මේ පාරේ කතන්දරේ තමයි. right? එහෙනම් ඒ විදිහටම මෙයාගේ එක තැනකින් පටන් ගත්තා මෙහෙම ආවා right? ඔන්න බලන්න. මෙහෙම ආවා මෙහෙම ගියා. alright? ඒ කියන්නේ මොකද? පළල දන දිග right? මෙතන කියනවා පළල නෝ ලස්සන ලියා ගන්න පළල දන දිග දන දිග හරි නෝ දැන් සිංහල අකුරු හරියට ගලපලා කරලා ලියා ගන්න. හරි පළල දන දිග right? දැන් ළමයි මේක මම ලියන එක හරි කරදරයි. හරිද? ඒකට පළලයි දිගයි පළලයි මොන ගෙල්මනක්ද මන් දන්නේ නැහැ. ඌ සයින් වල ඉන්න කරදර right? ඒ හින්දා මම මේක ලියනවා. මොකද්ද මම ලියන්නේ? හරි. මම ලියන ළමයි දෙගුණයක් right? පළල දන දිග දෙගුණයක්. ඇයි දෙකේ කියන්නේ පළල කියන්නේ දෙකක් නේ. දෙකේවා කියන්නේ පළල කියන්නේ දෙගුණයක් පළල. දෙගුණයක් දිග. දෙකෙන් වැඩි වුණා. කොබන් තේරුණාද උස්සා? හරි සරලයි. හරි මම මේක සරලව තවදුරටත් ඔයාලට තේරුම් ගන්න කියන්නම්. එමෙ ගන්නකො. හරිද? A ධනයි B ධනයි A ධන B තියෙනවා. right? දැන් මේක මට A ධන B මොන කේල්මද මන් දන්නේ නැහැ. අමාරුයි මට කියන්න බෑ. right? එහෙනම් මම කියනවා 2යි A ධන 2යි B. right? මේක හරින් සරල ලියන්න බෑ. මේක කරදරයි. right? එහෙනම් මම ලියනවා 2යි A ධන 2යි B. right? මේකෙන් ළමයි දැන් මේ 2යි A 2යි B ඒකත් මට හරි කරදරයක්. හරි. මේ 2යි ගන්නවා ඉස්සරහට. ඒ දෙක ඉස්සරහට ගත්තාම වරගන්නක් වෙනවා A ධන B right මේක දාගෙන ළමයි කොලේ ලියාගන්න මෙන්න මේක right මෙන්න මේක ලියාගන්න කොලේ A ධන B right දෙක ඉස්සරහට ගත්තා A ධන B මේ සාමාන්‍ය කතාවට කියන්නේ මේ කතාවට කියන්නේ ගා අපි කියනවා මොකද්ද අපි කියනවා ළමයි දැන් කවුද ඔයාලගේ යාළුවෙක් අහනවා මචං කොත්තුවක් කෑවද? හරිද? ඊට අපි කියනවා කොත්තුවක් නෙමෙයි බං කොත්තු දෙකක් කෑවා කියනවා. right? අන්න ඒ වගේ තමයි කොත්තු දෙකක්. ඒ කියන්නේ දෙක ඉස්සරහට ගත්තා. right? තමයි මේක ලියන්න ඊළඟට නෝට් එකේ right? ඍජුකෝණාශ්‍රයක පරිමිතිය කියන්නේ මෙන්න මේක. right? මේක කොලේ ලියා ගන්න. දෙගුණයක් පළල දිග. right. කොබල් ලියලා ඉවරයි තොස්සා. good. හරි ඉක්මනින් ලියා ගන්න. හරි. දැන් මේක කොලේ හරි මේ සෙට් එක කොලේ. right? මේක ළමයි නෝට් එකේ ලියා ගන්න. හරි?
පළලදන දිගදන පළලදන දිග හරි කරදරයි වාතයි දෙගුණ පළලදන දිග ලියාගත්ත කතන්දර යහමයි. right දෙගුණයක් පළලදන දිග. මම මේක මහනවා හරි. දැන් කතාව ඔළුවට තියෙන්න ඕනේ හරි. පරිමිතිය කියන්නේ වටේ තියෙන. ඒ කියන්නේ මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගියා මේක. අර්ග තමයි මෙහෙම කරේ. right එළමයි මේ පරිමිතිය කතන්දරේ හරි සරලව මම ඔයාලට කියලා දුන්නා. එයාගන්නකො. අද මම ළමයි නෝට් එක විතරයි දෙන්නේ. ගණන් ටික අපි ඉස්සරහට හදමු. හරි ඊළඟ දවස්වල මොකද මම අද සාමාන්‍ය ටිකක් වේලාස්සර නවත්තනවා. හරි. ඉතින් සාමාන්‍ය ක්ලාස් එක පැය දෙකයි යන්නේ. මම පැය දෙකක් ගන්න පැයක් විතර අද නවත්තනවා. ඊළඟ දවසේ මම පොඩ්ඩක් පැයක් විතර නවත්තනවා. ඊට පස්සේ ඉස්සරහට මම පැය දෙක නෙමෙයි තුනක් විතර ඔයාලට කියලා දෙනවා මගේ වෙලාවේ. හරි. right okay කොහොමද මේක ලියාගෙන ඉවර අත උස්සන්න. good ඊළඟ දාන මාතෘකාව සමචතුරස්‍රයක ලියනම් හරි සම right සම චතුරස්‍රයක රයක පරිමිතිය හරි පරිමිතිය කියන්නේ අප්පු කතන්දර නෙමෙයි හරි පාර දිග හරි පාර දිග කියන්නේ ඒ දෙන්න කියලා අතෙන් දිග එච්චර කතන්දරේ ආවරයි right හරි දැන් කොල්ල වුණාම සාමාන්‍ය තමයි ගෑනම තින්නවා හරි කොල්ල වුණාම සීන් එකට දාලා වැඩි තරකට ගාලා අවරක් ගන්නවා ඉස්සරහට ගන්න එක ගන්න right හරි සමචතුරස්‍රයක පරිමිතිය right කොහොමද ලියලා ඉවරයි නේ right සමචතුරස්‍රයක් කියන ළමයි අමුතු දෙයක් නෙමෙයි මේක වචනයෙන් එනවා හරි චතු කියන්නේ මොකද්ද හරි චතු කියන්නේ ගෑවලා මෙන්න මේ හරි චතු කියන්නේ චතුරස්‍රයක් කියන එක හරිද චතු කියන්නේ හතර right චතු කියන්නේ ළමයි හතර right සම කියන්නේ සමාන කියන එක right චතු කියන්නේ හතර අශ්‍ර කියන්නේ ළමයි නිකන් බාහුව කියන එක හරි ඒක එච්චර තේරුම් නැත්තම් වැඩි හිතන්න එපා චතු කියන්නේ හතර කියන එක දන්නවා සමාන කියන එක දන්නවා එහෙනම් මේ මොකක් හරි මෙයා මේ කියන්නේ මේ සමාන පාද හතරක් වගේ ඉතින් හරි එහෙම රූපයක් වෙන්නේ නැති කියන එක just idea එක එනවා right ඒ වගේම ළමයි සමචතුරස්‍රයක් කියන්නේ සමාන පාද හතරක් තියෙන රූපයක් මේකේ පාද හතරම සමානයි right හරි මේකේ පාද හතරම සමානයි දාගන්න right දැන් අනිත් එක තමයි දැන් දැනට ඔය අඩු රූල් තියදී නිකන් ගැන්දම වගේ ලිව්වට කමක් නැහැ ඇත්තට මම නම් කැමති නෑ එහෙම නිකන් අර එහෙමනේ අඩු රූල් තියදී අර උන් ගහ නිකන් එහෙම කරනවා right කොල්ලෙක් කහම සතල් ගහ ඉරක් යන්න දාගත්ත ගාන හදන එක තමයි ඊළඟට බහින්න ඕනේ හරි කවුරුත් දොස් කියන්නේ මේ හොඳ බයිනා නෙමෙයි හරි සමහර කොල්ලෝ නිකන් මෙහෙම තියාගෙන එකයි හරි එහෙම බෑ හරි මොකද O level ගණිතය කියන්නේ නිකන් ලොකු දෙයක් නැහැ වැඩි ගුණ දාගන්න පුළුවනි නමුත් ඉතින් බොරුවට ටයිම් එක වේස්ට් කරන්න ඕනේ නැහැ නේ right ළමයි සමචතුරස්‍රයක් හරිද right සමචතුරස්‍රයක් ළමයි මේක හිතන්න මේකේ දිග හිතමු උදාහරණයක් කිලෝමීටර් 5යි කියලා අපි දන්න අපි ඉස්සෙල් කලින් උදාහරණයක් එන්න right කිලෝමීටර් 5යි right එහෙනම් ළමයි මේක දිග කීයද මෙන්න මෙයාගේ දිග කීයද කීයද කිලෝමීටර් 2යි
කිලෝමීටර් 20යි. මට හෙන්න කිලෝමීටර් 50යි. කොහොමද කිලෝමීටර් 50යි කියන අතුස්සන්? good හරි. ළමයි ඉරි කෑලි හතරෙන් කියන්නේ මෙතන සමානයි ඉරි කෑලි හතරෙන් කියනවා මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි. පැහැදිලිද? දැන් මෙච්චර කතන්දර ඕනේ නැහැ. මොකද්ද මේ සමාන ලකුණු අයියෝ සර් උඩ පැටලෙනවනේ හිතන්න දෙයක් නැහැ. සමනයි right? සම චතු. සම කියන්නේ සමාන චතු කියන්නේ හතර. එතනින් අයියක් එන්න ඕනේ මොකක් හරි හතර දෙනෙක් ඉන්නවා සමානයි. right? හතර දෙනෙක් සමාන ඉන්නන්නේ පාද හතරක් නැත්නම් මේ මිනිස්සෙක් මෙතකින් කියන්නේ. right? ඔහොම දාගත්තා මේකේ පාද හතර සමාන එහෙනම් මේක කිලෝමීටර් 5යි මේක කිලෝමීටර් 5යි. දාගන්න. right? මේක කිලෝමීටර් 50යි. right? මේක ළමයි කිලෝමීටර් 50යි. right? එහෙනම් ළමයි සමචතු මේ සමචතුරස්‍රයේ පරිමිතිය හොයන්න. හරි? මේ සමචතුරස්‍රයේ පරිමිතිය. මම මෙතන කියන්නම්. හරි? පරිමිතිය. මේක හරි. මතලින් කියන්න නැත්නම් මේකට අල්ලලා නෙමෙයි. පරිමිතිය. හරි? මේකේ පරිමිතිය right? කීයද? මොකද්ද? කීයද? සංකල්ප කියනවා. කීයද? දෙකයි. හරි කිලෝමීටර් 200යි. very good. හරි. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කතන්දරෙම තමයි හරි පාර ටික. එයාලා අපි අනිත් පැත්තට කැලි කැලි හතරක් නෙවෙයි. ඒ වගේ තමයි එක දානින් පටන් ගත්තා. ඕම ගියා ඕම ගියා ඕම ගියා ඕම ගියා. වැඩේ යනවනේ 50යි 50යි 100යි 100යි 50යි 150යි 50යි 200යි. right? 200යි. right. හරි. තමයි වැදගත් දෙයක්. හරි. දැන් මම ඇත්තටම මේ මතක ශක්තිය වර්ධන ක්ලාස් එකක් කරනවා. හරි. ඒ කියන්නේ අපේ බ්‍රේන් එක ඇක්ටිව් කරලා අපේ පාඩම් කරන දේවල් ඉක්මනින් මතක තබා ගන්න පුළුවන් ක්‍රම රටාව හුඟක් කියලා දෙනවා එකක් නෙමෙයි. මතක ශක්තිය වර්ධන ක්ලාස් එකක් කරනවා. දැන් මම මේ දවස් ටික යන පොඩ්ඩක් ඒක ලොකුවට ඇල්ලුවේ නැහැ. මොකද මම මේ දවස්වල ඇත්තටම වෙන ඔය වෙන එක්සෑම් එකක් ලියන ළමයි ටිකක් ඉන්නවා. ඒ ළමයින්ට උදේ හවස ක්ලාස් එකට මම කියලා දෙන ඉතින් මට අර මතක ශක්තිය වර්ධන ක්ලාස් එක මේ ටික කරේ නැහැ. හැබැයි ලබන සතිය විතර නැත්නම් ඊළඟ සතිය විතර මම ඒකට ආයි බහිනවා. ඒ කියන්නේ මතක ශක්තිය වර්ධන ක්ලාස් එකකුත් සතියේ සමහර පැය කරන්න හරි ලොකු වෙලා ඒක මේ ගණන් ක්ලාස් එක ඉස්සරට මම පැය දෙකමාර කරනවා. right? මතක ශක්තිය වර්ධන ක්ලාස් එක ඒක සම්පූර්ණ නොමිලේ තමයි යන්නේ. ඒකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? right. කොහොමද පරිමිතිය කිලෝමීටර් 200යි දාපු අතරුස්සන්? good. හරි. දැන් ළමයි කතන්දරේ ඔබමනා. හරිද? ආයි මෙන්න මෙයා පොඩ්ඩක් දාගන්න. තව රූපයක් දාගන්න. හරි. තව රූපයක් දාගන්න. රූපයක් දාගෙන ඒක දාලා ළමයි A කියලා දාන්න. මෙයා A. හරි. කියන්නේ මෙයාගේ දිග සංකල්පීය වශයෙන් නැත්තම් අපි කියන්නේ නිකන් මේ ඉංග්‍රීසි අකුරකින් අපි හඳුන්වන මෙයා දිග A. right? මෙයා දිග A නම් මේකේ පරිමිතිය හොයන්න. මේකේ පරිමිතිය හොයන්න. කීයද? right good. කවුද රිද්ම හදලා? very good. කීයද? ළමයි මෙයා සමානයි මෙයා සමානයි මෙයා නම් මේ පාද හතරම සමාන නම් අරගේ සමචතුරස්‍රයක් කියන එකකින් කියලා තියෙනවා සම චතු හතරක් කියන්නේ සමාන හතරයි පාද හතරයි right? ඒ කියන්නේ ළමයි මෙයා ඉනම් මෙයා A right? මෙයා ඉන්න තමයි මෙයාත් A right? මෙයා ඉන්න ළමයි මෙයාත් A කීයද එහෙනම්? A ධන right? මේක මෙහෙම තියන්න බෑ මට නිකන් සෙට් වෙන්නේ නැහැ right? මම මේක කෙටියෙන් ලියනවා මොකක්ද? ඒව හතරයි right? ඒව හතරයි පිළිවෙල එකම ලියන ළමයි උදාහරණයක් හිතන්න අඹ ගෙඩි හතරයි right? අඹ ගෙඩි හතරයි කියන්නේ
ඒක මම සිංහලෙන් ලියන්න ඕනේ අඹ 4යි කියලා. right? ඕක බලලා අඹ අනිත් පැත්තට වෙනස් කරලා යන්නත් පුළුවන්. මොකද්ද? 4යි අඹ. right? ඕකේ පොඩි චූටි දෙයක් තියෙන්නේ. right? අඹ 4යි කියලා ලිව්වා නම් මේ අඹ හිතන්න මේ අඹ න අඹ 4යි. 4 ඉස්සරහලා ලියනවා 4යි අඹ. right? දැන් මේක අඹ ලියන්න එපා වලා. සයිඩ් එකක් දුන්නේ. right? ඒ වගේ තමයි. right? ඒව 4ක් කියන ළමයි. මොකද්ද? 4යි A. දාගන්න. හරි. right. ලියලා ඉවරයිනේ. ඊළඟ මාතෘකාව දාගන්න ත්‍රිකෝණයක පරිමිතිය. ත්‍රිකෝණයක පරිමිතිය. ත්‍රිකෝණයක පරිමිතිය. ත්‍රිකෝණයක පරිමිතිය. ඒ ත්‍රිකෝණය කියන්නේ හොඳට ලියා ගන්න පුළුවන් ඇති හොඳේ. ත්‍රිකෝණයක පරිමිතිය. right. හරි ත්‍රිකෝණයක් කියන අමුතු දෙයක් නෙමෙයි ත්‍රිකෝණ. හරි ත්‍රිකෝණ. හරි මේ වචනවල තියෙනවා වගේ හොඳේ. ත්‍රිකෝණ. right ත්‍රිකෝණය. right ත්‍රිකෝණය කියන්නේ මොකක්ද? 3. 3 කියන්නේ 3. right කෝණ කියන්නේ කෝණ. right කෝණ. right මේ කෝණ කියන්නේ ඔයගොල්ලෝ දැනන් ඉන්න මම ජ්‍යාමිති පාඩම් ඉස්සරහට කරන්න. සමහර 6 වසර වගේ මූලික ජ්‍යාමිති පාඩම් ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. හරි ත්‍රිකෝණ කියන්නේ ළමයි කෝණ 3ක්. right දැන් මේක කෝණයක් කියලා. right මේක කෝණයක්. right ඊළඟට මේ තව කෝණයක්. right මේ තව කෝණයක්. right මේ කෝණ තුනක් තියෙන රූපයක්. මම මේක මෙහෙම යා කරනවා. right ඔන්න 1යි. right මේක එහෙම යා කරා 2යි. එහෙම යා කරා 3යි. right ඒ කියන්නේ ළමයි 3 කෝණ තුනක් තියෙනවා. right දාගන්න. හරි ඉරි කෑලි 3යි. හරි ඉරි කෑලි 3යි. ඇත්තට මේක කියන්නේ ඉරි කෑලි 3 කියන එක නෙමෙයි කෝණ 3යි කියන එක. හරි දැන් ළමයි හිතන්නකෝ මම මේ ඉස්සලා අර පාරක් තිබ්බනේ. හරි ගෙදර ඉඳන් right මේ පාර මෙහෙම ගියා තමයි අපි අනුරාධපුරයට. පැහැදිලිද? මේ පාර තමයි එහෙම කෑලි 3කට කැඩුවේ කියලා හිතන්නකෝ. පැහැදිලිද? මේ පාර කෑලි 3කට කැඩුවා. right එහෙනම් අපි හිතමු නිකන් මේක කිලෝමීටර් 100ක් කියලා. right මේක කිලෝමීටර් 100යි. මේක 100 වෙන්න ඕනේ නැහැ. හරි මේක 50ක් දාගමු. මේක 50යි. right මේක මම දාන්නම් 120ක්. right එහෙනම් මේක පරිමිතිය හොයන්න. මේ ත්‍රිකෝණයේ පරිමිතිය හොයන්න. ටක්ගාලා පරිමිතිය කියන්නේ වටේට කියන්නේ අමුතු දෙයක් නෑ. එක තැනකින් පටන් ගන්න අතෙන්ට යනවා. ඒ වගේ මේම ගියා මේම ආවා මේම ආවා. right සෙට් එක එනතු එච්චරයි. කතන්දරේ උතනින් අහවරයි. right right good 270 very good. හරි පරිමිතිය මොකද්ද? ත්‍රිකෝණයේ පරිමිතිය. හරි හරි 100 ගන්න 50 ගන්න 120.
100 120 220 50 270. Rồi, දාගන්න. right ළමයි දැන් මේකේ මෙතනම කතාවක් තියෙනවා හරි ඒ තමයි කොහොමද මේක දාගෙන කොහොමද හරියට උස්සන් right good හරි දැන් ළමයි මේකේ මෙතන වෙන කතන්දරයක් තියෙනවා right ඒ තමයි සාමාන්‍ය ත්‍රිකෝණ වර්ග තුනක් තියෙනවා හරිද දැන් මේකේ ඇත්ත කතාව සුළු කෝණ ඍජු කෝණ මහ කෝණ කියලා කතන්දර තුනක් තියෙනවා මම එච්චර ගැඹුරට යන්නේ නැහැ සරලව මම ත්‍රිකෝණ තුනක් දෙන්න ඒ තුන දැනට දාගන්න පොතේ හරි ඒ තමයි එකක් මේක එකක් right ඊළඟ එක මෙන්න මේක හරි මේව ඍජු කෝණ ත්‍රිකෝණය දාගන්න මේක අංශක 90යි හරි පැත්තකින් ලියා ගන්න ඍජු කෝණී ත්‍රිකෝණය හරි මම මේ ත්‍රිකෝණයක් දැම්මට ඔයාලා ත්‍රිකෝණයක් දාගන්න එපා හරි ඔයාලා සිංහල ලියා ගන්න හරි ඍජු කෝණී ත්‍රිකෝණය මේක right මේක තමයි ඇත්තටම හරි අපි පස්සේ ලියමුකෝ ඒක මේක ඍජු කෝණී ත්‍රිකෝණය right කොහොමද මේක දැන් දැනුමට ඕන වෙනවා දාගන්න මේක තමයි ත්‍රිකෝණයක් right ත්‍රිකෝණයේ කෝණ තුනයි right පාද නෙමෙයි පරිදිට ගලප ගන්න එපා ත්‍රිකෝණ කෝණ තුනයි එක කෝණයක් දෙක කෝණය තුන කෝණය right ඊළඟ ළමයි මෙන්න මෙයා right මෙයා ළමයි මෙන්න තව ත්‍රිකෝණයක් right මේක දාගන්න මේක තමයි මහා කෝණී ත්‍රිකෝණය දෙලියන් මහා කෝණී ත්‍රිකෝණය ආලා සිංහල ලියා ගන්න මම ත්‍රිකෝණය වල ලියන්න එපා එහෙම මහා කෝණී ත්‍රිකෝණය right right මෙයා සුළු කෝණී ත්‍රිකෝණය සුළු right සුළු කෝණී ත්‍රිකෝණය මේක අර කියන්නේ සුළු වැරද්දක් වෙලා කියන හරි ඒ වගේ මොකක් හරි කෙනෙක් එක නාමේ පොඩි දෙයක් හරි අන්න ඒ වගේ සුළු කෝණ හරි පොඩි කෝණය පොඩි right කෝණී ත්‍රිකෝණය right ඊළඟට මම මේක පොඩ්ඩක් මෙතනින් අදින්න හරි ඒ කෝණය මේක වැරදි නෑ පොඩ්ඩක් ඉලවන්න මෙතන හරි right ත්‍රිකෝණයක පරිමිතිය මේක ත්‍රිකෝණයක දාගන්න හරි ත්‍රිකෝණයක පරිමිතිය right ළමයි මෙන්න මේවට දාගන්න හරි මේක දිග ළමයි A right මේක දිග ළමයි B මේක දිග C right මේක දිග A මේක දිග B මේක දිග C right මේක දිග A මේක දිග B මේක ධන C එතකොට ළමයි ත්‍රිකෝණයක පරිමිතිය කියන්නේ A ධන B ධන C මෙන්න මෙයා ළමයි කොටු කරගන්න ලස්සනට right A B C A B අමුතු දෙයක් නෑ අර A B C කියන්නේ අර දිගම තමයි හරි කරන්නේ පටන් ගත්තා ඕම ගියා ඔය ටික
right. තව රූපයක් දෙන්නම් මේක වැදගත් වෙනවා. කොහොමද ලියලා ඉවරද උත්සාහ? මේ ටික ඉවරද? good. හරි. තව රූපයක් දෙන්න ළමයි. තව රූපයක් ඒ තමයි මෙන්න මෙයා. right. මෙහෙම ඉරයි මෙහෙම ඉරයි එයාගේ මේ ඉර ඉන්නේ මෙතෙන්ට. මෙයාගේ මේ ඉර ඉන්නේ මෙතෙන්ට. right. තුටයි නෑ. තුටයි. right. මෙහෙම ඉරක් තියෙනවා මෙහෙම ඉරක් තියෙනවා. මෙයා මෙහෙම ඡේදන වෙනවා මෙයා මෙහෙම ඡේදන වෙනවා. right. දාගන්න. තමයි මේක මහනවා. right. right. තමයි මේකට වෙන්න වෙන කතාවක් තියෙනවා. හරිද? මේ දෙන්න සමාන මේක දෙන්න සමානයි. right. නෙමෙයි සමානයි කියන කතාවක් දෙනවා. හරිද? සමාන ත්‍රාස්ත්‍ර එක. right. සමාන ත්‍රාස්ත්‍ර එක ළමයි මේ දෙන්නයි එකිනෙකට සමානයි. right. හරි. දැන් මට කියන්න ඕන ඒක නෙමෙයි මට කියන්න ඕන sorry මෙන්න මේ දාගන්න මෙන්න මෙහෙම ඊතම් දෙකක් දැනට මම කියන කතාව. right. ළමයි මේකට කියනවා පැහැදිලි මේකට කියනවා ළමයි සමාන්තාශ්‍රය. සමාන ත්‍රාශ්‍රය. සමාන්ත්‍ර නෙමෙයි ත්‍රාශ්‍රය. සමාන්තාශ්‍රය. සමාන්ත්‍රාශ්‍රය. සමාන්ත්‍රාශ්‍රයක් කියන ළමයි හරි මේක දැනුමට හොඳේ මේවා දැනුමට ඉන්නේ මොකද මේ පළවෙනි පාඩමේ ඇත්තටම ජ්‍යාමිතිය දේවල් ඉච්චල උඩ නැහැ නමුත් දැනුමට right සමාන්ත්‍රාශ්‍රයක ළමයි මේකට මේක සමාන්තරයි. මොකද්ද මේ සමාන්තරයි කියන කුණුහරුපේ? කුණුහරුපේ නෙමෙයි ඇත්තටම සමාන්ත්‍රාශ්‍රය සමාන්තරයි කියන්නේ මොකද්ද? සමාන්තරයි කියන ළමයි මේ ඉර right මේ ඉර මේ ඉරලා මෙහෙම දිගට වා පැන්සල් එකේ යා කරන්නකො. හරි. එහෙනම් දිගට යන පැන්සල් එකේ යවන්න. එකයි කොහොම යවන්නකො. right මේ ඉරත් ළමයි පැන්සල් එකේ යවන්නකො. හරි. මේ කියන්නේ මේ අතර පාද කියලා කියන්නේ නෝ මේ පාද නෙවෙයි ඔන්න තේරෙන භාෂාවෙන් කියන්නම්. මේ ඉර මෙහෙම යවුවොත් තව දික් කරොත් මේ ඉර ළමයි තව දික් කරොත් හරිද? කවදාවත් මේ දෙන්න මෙහෙම ඡේදනය වෙන්නේ නැහැ. සරල භාෂාවෙන් කිව්වොත් මේ දෙන්න ගැටෙන්නේ නැහැ. නැත්තම් අර හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. මෙයා මෙහෙම යා කරොත් මේ දෙන්න කවදාවත් ඡේද ගණිතයෙන් කිව්වොත් ඡේදනය වෙන්නේ නැත්තම්. right? තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ දෙන්න හම්බ වෙන්නේ නැත්තම්. පැහැදිලි? ඔය සමහර සින්දුවක් තියෙන ඔය මේ අපි දෙන්නගේ ආදර රේල් පීල් වගේ කියලා. පැහැදිලි හරි? රේල් පීල් කියන්නේ රේල් පීල් කවදාකවත් එකතු වෙනවා. නෑ රේල් පීල් දිගටම යනවා. පැහැදිලිද? දැන් මම මෙතන කියන්නේ මොනවාද ආදරේ ගැන සංකල්පයක් නෙවෙයි. පැහැදිලිද? මේ දෙන්න ළමයි රේල් පීල් මේ දෙන්න රේල් පීල් ළමයි. right? මෙයා මෙහෙම ගියා මෙයා මෙහෙම ගියා සෙට් වෙන්නේ නෑ. කවදාකවත් මෙයා සෙට් වෙන්නේ නෑ කියන ළමයි මෙයාට මෙයා සමාන්තරයි. පැහැදිලිද කොබන් තේරුණාද උස්සන්? alright good. හරි. ඊළඟ ළමයි මේකෙම අනිත් පැත්ත කතාවකුත් තියෙනවා. right? හිතන්න දැන් මේ රේඛාව මෙහෙම යා කරනවා මෙහෙම තව දික් කරනවා කියන්නේ මේ රේඛාව දික් කරනවා. හරි. මේ රේඛාව ළමයි දික් කරනවා. නැත්නම් මේ රේඛාව කියන එක මම හිතනවා තේරෙන්නේ නැති කියලා.
එහෙම තේරෙන්නේ නැත්තම් මෙයා right මේ ඉර හරි මේ ඉර එහෙම දික් කරනවා. මේ ඉරත් එහෙම දික් කරනවා. රේඛා දෙක අපි කොච්චර යා කරත් දෙන්න කවදාකවත් සෙට් වෙන්නේ නැත්තම් පැහැදිලිද? මෙයාට මෙයා සමාන්තරයි. පැහැදිලිද? මෙයා A මෙයා A මම දැන් ලියන B කියලා. හරිද? මෙයා C මෙයා D කියලා ලියුවොත් ළමයි right A සමාන්තරයි B right C සමාන්තරයි D. ලියාගන්න කොලේ D. කොලේ ලියාගන්න. A සමාන්තර. එහෙනම් සමාන්තරයි කියන්නේ කවුද? ඉරි කියලා දෙකින් කියන්නේ යාවෙන්නේ නැහැ. ඌම යනවා. C සමාන්තරයි D. දැන් දාගන්න උ. හරි. ලොකු දෙයක් නැහැ. හරි ඉරි කියලා දෙකින් කියන්නේ ඌ වෙදෙන්න ඌම යනවා නිකන්. එච්චරයි. හරි. ඒ කියන්නේ A B දෙන්න ඌම යනවා. right C D දෙන්න ඌම යනවා. right එච්චරයි. දාගන්න කොලේ. මෙයා ඇඳලා ආයි කොලේ දාගන්න මෙයා. හරි. කොලේ right පොතේ එපා. දැන් මොකද පොතේ පරිමිතිය පාඩමනේ. ඒත් මේවා ඕන වෙනවා. මූලික දැනුම. right ඒ වගේම ළමයි සමාන්ත්‍රාශ්‍රයක් නම් සමාන්තර ආශ්‍රයක් බහු ආශ්‍රය කියන්නේ බහු ආශ්‍රය සමාන්තර ආශ්‍රයක් නම් තව සිද්ධියක් වෙනවා A සමානයි B වෙනවා C සමානයි D වෙනවා. ඒ කියන්නේ මේ දෙන්න සමානයි. හරි. මේ ඉරි කෑලි දෙක සමානයි. කියන්නේ දිග සමානයි. නැත්නම් මේ දෙන්නගේ ප්‍රමාණ සමානයි. right දුර සමානයි. මෙයා C සමානයි D A සමානයි B. right මේක ඇඳලා කොලේ දාගන්න මේ ටික. හරි. තමයි ඔයාලට මම ගණන් ටිකක් හදන්න දෙන්නම් මේ PDF එකක්. හරි. ඒක එක්කෝ print out කරගන්න නැත්නම් print out නොකරගත්තත් කමක් නැහැ ගණන් ටික හදුවනම් ඉච්චරයි. හරි. තව ගණන් කීපයක් අපි හදමු. right මේක ලියවත්තා අතුසා right good පොතේ ආයේ මෙයා දාගන්න ළමයි පොතේ මෙයා දාගන්න පොතේ මෙයා දාගන්න පොතේ ඒ වගේම මෙතන දාගන්න ඉරි කැලයක් හරි ඒ කියන්නේ මෙයාට මෙයා සමාන ඒ කියන්නේ මේ දිගයි සමානයි කියන එක තමයි ඉරි කැලයකින් කියන්නේ පැහැදිලිද අපි සාමාන්‍යයෙන් කියන්නේ නිකන් උදාහරණයක් ඇපල් සමානයි ඇපල් කියන්නේ ඇපල් ගිහින් ඇපල් සමානයි හරි ඒ වගේ තමයි right කිලෝමීටර් 200 සමානයි 200 කිලෝමීටර් ඒ වගේ තමයි right එළම C දර C සමානයි D එහෙම ඒ කියන්නේ තුනකින් දානවා දාගන්න ලොකු දෙයක් නැහැ හරි නිකන් සමාන්තාශ්‍රයක් කියන්නේ ඒ දෙන්න අම්බ වෙන්නේ නැහැ එච්චරයි සෙට් වෙන්නේ නැහැ right ලියලා ඉවරද අත උස්සන්න ලියලා ඉවරද right මගේ ඇඳලා මේක ඇඳලා ඉවරද ඇඳලා ඉවර අත උස්සන්න ටක් ගාලා right හරි තමයි මේකේ පරිමිතිය දාගන්න මේකේ පරිමිතිය හරි මේකේ පරිමිතිය මොකද්ද අමුතු දෙයක් නැහැ හරි අර වගේම තමයි එක තැනකින් පටන් ගත්ත ඕම ගියා එතෙන්ට ආවා හරි A දන B දන C C දන D දාගන්න මගේ පරිමිතිය කියන්නේ A දන B දන C දන D
දාගන්න. right පල්ලෙන් දාගන්න ළමයි A සමානයි B, C සමානයි D. නිසා කියන්නේ මේවා නිකන් හඳුන්වන විතර හොඳ ඉංග්‍රීසි අකුරු 아무තු දේවල් නෑ හරි. يعني මෙයා කිලෝමීටර් 50යි මෙයා කිලෝමීටර් 50යි. මෙයා කිලෝමීටර් 100යි මෙයා කිලෝමීටර් 100යි. එච්චරයි. right A සමානයි B, C සමානයි D නිසා පරිමිතිය මට ලියන්න පුළුවනි කොහොමද? අර ඍජු කෝණාශ්‍රය වගේමයි. දෙගුණයක් right A සමානයි B නේ. හරි. දෙගුණයක් A ධන දෙගුණයක් B නැත්නම් දෙගුණයක් B ධන දෙගුණයක් C දාගන්න. හරි. මෙතන ලාගම පන්ති අද නවත්තනවා. අද නැවතුවා කියලා නැහැ. right ලබන සතියේ ළමයි හරිම විශේෂිත පාඩමක් උගන්වනවා කේන්ද්‍රයක පරිමිතිය හොයන්න. හරිද? ඒ වගේම ඉදිරියේදී 9 වසර වෙනමයි 10 වසර වෙනමයි 11 වසර වෙනමයි කරනවා. එහෙනම් නමුත් සිකුරාදා මම මේ උගන්වන සාමාන්‍ය පෙළ ගණිත පාඩම වල අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. right කොහොමද මේක දාගෙන ඉවරයි අපුට අතුස්සන් බලන්න. හරි right ඉවරයි. right එහෙනම් ළමයි හැමෝටම සුසන්නයි. good night bye. පන්ති මම දැන් නවත්තනවා. bye. හරි good night. සුසන්නයි. right Hari bye.